අද මම ඔයගලන්ට ස්ටයිලින් වීඩියෝ එකක් තමයි අරන් ඉන්නේ. ඉතින් මෙතන ඇඳුම් ගොඩක් මල් ළඟ තියෙනවා. අද පුළුවන් විදිහට ඒ ඔක්කොම ඔයගලන්ට try කරලා පෙන්නනවා. මොකද ගොඩ දෙනෙක් මට කමෙන්ට් කරලා කිව්වා ගොඩක් වෙලේට ඒගොල්ලෝ ගොඩක් උසයි කොහොමද ඇඳුම් වලින් ඒගොල්ලන්ට ටිකක් මිටි කරලා පෙන්නන්නේ. එහෙම නැත්නම් ගොඩක් මහතයි ඇඟ තියෙනවා. ඒකට ඇඳුම් වලින් කොහොමද ටිකක් කෙට්ටු කරලා පෙන්නන්නේ. එහෙම නැත්නම් ගොඩක් කෙට්ටුයි පොඩක් ඇඟ තියෙනවා කියලා කොහොමද පෙන්නන්නේ ඇඳුම් වලින් කියලාත් මට කමෙන්ට්ස් එනවා. එහෙම නැත්නම් ගොඩක් මිටි උස තියෙනවා කියලා ඇඳුම් වලින් කොහොමද පෙන්නන්නේ. අද මේ හතර ගැනම අද කතා කරනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. කියන්න ඕනේ මෙතන මම පෙන්නන ඇඳුම් මුකුත්ම ට්‍රෙන්ඩින් ඇඳුම් නෙමෙයි. ඩේ ටු ඩේ අපිට අඳින්න පුළුවන් හරිම බේසික් ඇඳුම් ටිකක් තමයි මම අද ඔයගලන්ට පෙන්නන්න තෝරගෙන තියෙන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. හරි අපි එකටම කතා කරමු. ඔයා ගොඩක් කෙට්ටු කෙනෙක් නම් ඔයාගේ ඇඟේ කර්ව්ස් තියෙනවා කියලා ඔයාට වොලියුම් එකක් තියෙනවා කියලා ඇඳුම් වලින් කොහොමද පෙන්නන්නේ කියලා. දැන් ගොඩක් වෙලේට ඔයා ගොඩක් කෙට්ටු නම් හැම වෙලෙම ඔයාට අහන්න ලැබෙන ඇඩ්වයිස් එකක් තමයි ලා පාට තෝරගන්න කියන එක. නමුත් හැමෝටම ලාපාට ගැලපෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට මාව ගත්තොත් එහෙම මට තියෙන්නේ වෝම් මඩ ටෝන් එකක්. එතකොට ලාපාට ඇඳහම මාව ටිකක් ඩල් ලුක් එකක් මගේ ස්කින් එක තවත් ඩාර්ක් කරලා තමයි පෙන්නන්නේ. ගොඩක් වෙලේට ලාපාට ගැලපෙන්නේ වෝම් නියුට්‍රල් අන්ඩර්ටෝන් එකක්. එහෙම නැත්නම් කූල් අන්ඩර්ටෝන් එකක් තියෙන කෙනෙක්ට. එතකොට ඔයා තලලු කෙනෙක් නම් ඔයාට ලාපාට තෝරගන්න ටිකක් අපහසුයි. අපි හිතමු ඔයා තනි සුදු පාට තෝරගන්න කැමති කෙනෙක් කියලා. එතකොට ඔයා තනි සුදු පාට තෝරගන්න නැතුව ඔයාට පුළුවන් මම මේ අඳන් ඉන්නවා වගේ වෝම් බේජ් කලර් එකක් තෝරගන්න. එහෙම නැත්නම් ඔයාට අපි හිතමු පැස්ටල් පීච් කලර් එකක් තෝරගන්න කැමති කෙනෙක් කියලා. එතකොට ඔයාට පුළුවන් මෙන්න මේ වගේ බර්න්ඩ් ඔරෙන්ජ් කලර් එකක් තෝරගන්න. එහෙම නැත්නම් අපි හිතමු ඔයා බ්ලෂ් පින්ක් තෝරගන්න ඕනි කියලා. ඒ වගේ කෙනෙක්ට පුළුවන් මේ වගේ ටෙරකොට කියන කලර් එක තෝරගන්න. ඉතින් මෙතන ට්‍රික් එක තමයි ඔයා තලලු කෙනෙක් නම් ඔයා ආස ලයිට් කලර් එකේ වෝම් රිච් බේස් එක තමයි ඔයා හැම වෙලෙම තෝරගන්න ඕනි. එහෙම නැත්නම් ඔයාලට ටිකක් ඝනකම ෆැබ්‍රික්ස් ටිකක් බල්කි ෆැබ්‍රික්ස් පාවිච්චි කරන්න පුළුවන්. මේකිනුත් ඔයාලට හොඳ වොලියුම් එකක් ඇඟට ගන්න පුළුවන්. හැබැයි වැඩේ කියන්නේ මේ ලංකාවේ අපිට දැන් ওই වූල් වගේ ටිකක් ඝනකම ෆැබ්‍රික්ස් පාවිච්චි කරන්න බෑ. පිටරට කෙනෙක්ට නම් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ නිට් වෙයා මැටීරියල් එකක් තෝරගන්න පුළුවන්. මේකිනුත් අපිට හොඳ වොලියුම් එකක් ගන්න පුළුවන්. මේක අර සැහැල්ලු ජර්සි මැටීරියල් එකකින් තියෙන්නේ. මේකෙන් ගොඩාක් රස්නේ කාලට අපිට අඳන් ඉන්න බැරි වුණත් සාමාන්‍ය රස්නේ කාලට මම මේක ඇඳගෙන එළිය ගිහිල්ලා තියෙනවා. ඉතින් එහෙම අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. ඔයාට මේ වගේ මැටීරියල් එකක් තෝරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට එම්බ්‍රොයිඩර්ඩ් ෆැබ්‍රික්ස් තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් ලිනන් කොටන් බ්ලෙන්ඩ් එකේ තියෙන මැටීරියල් තෝරගන්න පුළුවන්. අර 100% ලිනන් මැටීරියල් වලට යනවට වඩා ලිනන් කොටන් බ්ලෙන්ඩ් එකක් තියෙනවා නම් මම හිතනවා ඒකිනුත් හොඳ වොලියුම් එකක් ගන්න පුළුවන් කියලා. ඒ වගේම තව ක්‍රමයක් තමයි ඔයාට හොඳ වොලියුම් එකක් තියෙනවා කියලා පෙන්නන්න. ඔයාට පුළුවන් normal jeans වාන දවසට ඔයාට පුළුවන් කාඩිගන් එකක් පාවිච්චි කරන්න. මේකිනුත් ඔයාට හොඳ වොලියුම් එකක් උඩ කොටසට ගන්න පුළුවන්. දැන් මේ එක්සාම්පල් එක බලන්නකො මම normal කැමි টොප් එකක් ඇඳලා මේ විදිහට පෑන්ට් එක ඇඳලා ඉද්දි මේකෙන් මාගේ කෙට්ටු පේනවා. හැබැයි මම මේ වගේ උඩින් ෂර්ට් එකක් දැම්මහම කොටන් ෂර්ට් එකක් දැම්මහම ටිකක් මගේ කෙට්ටු ගතිය නැති වෙලා පෙන්නනවා. ටිකක් උඩ හරියට වොලියුම් එකක් ඇවිල්ලා තියෙනවා කියලා පෙන්නනවා. මම ඒ වගේම ටිකක් ලූස් පෑන්ට්ස් තමයි ඇඳලා තියෙන්නේ. ඉතින් මේ වගේ එකක් ෂර්ට් එකක් පාවිච්චි කළත් ඔයාගේ ශරීරය උඩ හරියට හොඳ වොලියුම් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයා ගොඩක් කෙට්ටු කෙනෙක් නම් මේ වගේ ඩ්‍රෙසස් අඳින්න නැතුව ඉන්න එපා. මේ වගේ ඩ්‍රෙසස් කෙට්ටු අයට ගොඩක් ලස්සනයි. හැබැයි ඔයා uncomfortable නම් මේ වගේ එකක් ඇඳගෙන එළියට යන්න. මේ වගේ ලේ එකක් ඇඩ් කරන්න. ඒකෙන් ඔයාගේ outfit එකට හොඳ elevated look එකක් ගන්න පුළුවන්. මේ වගේ ඇඳුමට ගැලපෙන විදිහට ඔයාට cotton shirt එකක්, cardigan එකක් style කරන්න පුළුවන්. ඉතින් ලේ කරන්න අකමැතියට මේ වගේ peplum top එකක් තෝරගන්න පුළුවන්. මේකෙනොත් අර වැඩි ඇඳුම් ලේයර් දෙක තුනක් ඇඟට දාගන්න නැතුව හොඳ fuller ගතියක් ඔයාගේ ශරීරය උඩ කොටසට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ අත් දෙක ගොඩක් කෙට්ටුයි නම් ඔයාට මේ වගේ බලූන් ස්ලීව් තියෙන টොප්ස් පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් ඇත්තටම අපේ අත් දෙක හැංගිලා තියෙන. ඒ කියන්නේ ගොඩක් කෙට්ටුයි නම් ඔයාගේ අත් දෙක මේ වගේ টොප් එකක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් අර කෙට්ටු ගතිය නැති කරලා පෙන්නනවා. මේ හරිය ගණන් ගන්න එපා. දැන් මම ගොඩක් කෙට්ටුත් නැහැ. ගොඩක් මහත නැති නිසා තමයි මම මේ වගේ টොප්ස් තෝරගෙන තියෙන්නේ. ඉතින් ඔයාට normal blouse එකක් තෝරගන්න පුළුවන් බැලූන් ස්ලීව් එකක් තියෙන. හරි අපි හිතමුකෝ ඔයාගේ කකුල් ගොඩක් කෙට්ටු කෙනෙක් කියලා. එතකොට ඔයා කැමති නැහැ ඔයාගේ කකුල් වල කෙට්ටු ගතිය පෙන්වන්න. එතකොට ඔයාට මෙන්න මේ වගේ puffy skirt එකක් අඳින්න පුළුවන්. puffy dresses ගන්න තියෙනවා. මේවා ටිකක් අර පිම්බිච්ච ගතියනේ තියෙන. එතකොට ඔයාගේ කකුල් ගොඩක් කෙට්ටු නම් කෙට්ටු ගතිය පෙන්වන්නේ නැහැ. ඉතින් මේ වගේ ස්කර්ට් එකක් වුණත් ඔයාලට try කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට තෝරගන්න පුළුවන් ruche designs එහෙම නැත්නම් gather කරපු designs තියෙනවා. මෙන්න මේ වගේ වලිනුත් ඔයාගේ ශරීරයට හොඳ bulky ගතියක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට tired skirts, tired dresses තෝරගන්න පුළුවන්. අර layers වගේ ගිහලා තියෙන skirts තියෙන්නේ. මේ දේවල් වලිනුත් අර extra fabric එකක් එකතු වෙන හින්දා ඔයාගේ ශරීරයට හොඳ volume එකක් ගන්න පුළුවන්.
ඒ වගේම තමයි කවදාවත් කෙලින් අතර ඉරි තියෙන ඇඳුම් තෝරගන්න එපා. ඒකෙන් ඔයාව තවත් කෙට්ටු කරලා තමයි පෙන්නන්නේ. ඔයාලට තේරෙන්නේ නැති මම මේ හරහතට ඉරි ඇඳගෙන ඉන්න ඇඳුම නිසා මගේ ඇඟ චුට්ටක් පළල් ගතියක් කරලා පෙන්නනවා. ඔයා ගොඩක් කෙට්ටු කෙනෙක් නම් මේ වගේ හරහතට ඉරි තියෙන ඇඳුම් තෝරගන්න. ඒකෙන් ඔයාගේ ශරීරයට හොඳ පළල් ගතියක්, වොලියුම් එකක් එකතු කරගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් මේ වගේ ලොකු ප්‍රින්ට්ස්, ලොකු ෆ්ලෝරල් ප්‍රින්ට්ස් තියෙනවා අඳින්න කියලා ලොකුවට ඇඩ්වයිස් කරන්නේ නැහැ. නමුත් ඔයා ගොඩක්ම කෙට්ටු කෙනෙක් නම් ඔයාට මේ වගේ ඇබ්ස්ට්‍රැක්ට් ප්‍රින්ට්ස් එහෙම නැත්නම් මේ වගේ ලොකු ෆ්ලෝරල් ප්‍රින්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් ඔයාගේ ශරීරයට හොඳ වොලියුම් එකක් ගන්න පුළුවන්. ගොඩක්ම කෙට්ටු නම් විතරක් මම හිතනවා මේ වගේ ලොකු ප්‍රින්ට්ස් තෝරගන්න කියලා. මොකද මම පුද්ගලිකව හිතනවා මේ වගේ ලොකු ෆ්ලෝරල් ඩිසයින්ස් යනහම ඔයාව චුට්ටක් වයස පාට කරලා ටිකක් මහත ගතියක් පෙන්වනවා කියලා. හරි අපි බලමු ඊළඟට ඔයා ගොඩක් මහත කෙනෙක් නම් ඇඳුම් වලින් ඔයාව ටිකක් කෙට්ටු කරලා පෙන්වන්නේ කොහොමද කියලා. මේකට ලේසිම ක්‍රමයක් තමයි උඩින් ඉඳන් පල්ලෙහාටම තනි පාඩක් අඳින එක. මං උඩින් ඉඳන් පල්ලෙහාටම තනි කළු පෝලෝ ෂර්ට් එකක් එක්ක බ්ලැක් පෑන්ට්ස් තමයි මම ඇඳලා තියෙන්නේ. ඉතින් මේකෙන් අර දිග ලයින් එකක් හැදෙනවනේ ඔයාලට පේනවනේ මේකෙන් මාව දිග ලයින් එකක් හැදෙන නිසා මාව මේකෙන් ටිකක් කෙට්ටු කරලා තමයි පෙන්වන්නේ. අපි බලමු තව එක්සැම්පල් එකක්. මේකත් තනි පාටින් මම තෝරගෙන තියෙන টොප් එක සහ බොටම් එක. ඉතින් මේකිනුත් තනි ලයින් එකක් හැදලා තියෙන කියලා ඔයාලට පේනවා. මේකිනුත් මගේ ඇඟ කෙට්ටු කරලා තමයි පෙන්වන්නේ. මේ තියෙන තව එක්සැම්පල් එකක් බර්ගන්ඩි මගේ ආසම කලර් එක. ඉතින් ඔයාලට තේරෙනවද මේ දෙක එකම කලර් එක නෙමෙයි කියලා. මගේ টොප් එක සහ බොටම් එක එක ළඟ යන කලර්ස් දෙකක්. හැම වෙලේම අපි තනි පාට කියලා එකම පාට තෝරගන්න ඕනේ නැහැ. එක ළඟ යන පාට දෙකක් ඔයාලට තෝරගන්න පුළුවන්. ඒකිනුත් අර මොනොක්‍රෝම ඉෆෙක්ට් එක තනි පාටින් අපිට අර දිග ලයින් එකක් හැදෙන ඉෆෙක්ට් එක හදාගන්න පුළුවන්. දැන් අපි දන්නවා ඩාර්ක් කලර්ස් වලින් අපිව ටිකක් කෙට්ටු කරලා පෙන්වන්න පුළුවන් කියලා. එහෙමයි කියලා අපි කළු පාටම අඳින්න ඕන නැහැ. ඔයාලට පුළුවන් ලයිට් ටෑන් කලර් එක වෙනුවට ඩීප් බ්‍රවුන් කලර්ස් තෝරගන්න. බ්‍රවුන් වලට අපිව කෙට්ටු කරලා පෙන්වන්න පුළුවන්. නමුත් රිච් චොකලට් බ්‍රවුන් කලර් එකක් අර පේල් කලර් එකකට වඩා ගොඩක් හොඳයි. ඔයාලට පුළුවන් බ්‍රයිට් බ්ලූ කලර් එක වෙනුවට නේවි බ්ලූ කලර් එක තෝරගන්න. කළු වගේම ස්ලිමින් ඉෆෙක්ට් එකක් ඒකෙන් දෙන්න පුළුවන්. අර කළු වගේ හාෂ් ලුක් එකක් ගෙනල්ලා දෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලට ලයිට් කාකි කලර් එක වෙනුවට ඩාර්ක් ඔලිව් ග්‍රීන් කියන කලර් එක තෝරගන්න පුළුවන්. ඒ වගේම බ්‍රයිට් රෙඩ් වෙනුවට වයින් රෙඩ් එහෙම නැත්නම් බර්ගන්ඩි කියන කලර් එක ඔයාලට තෝරගන්න පුළුවන්. මෙතන ඔයා මග හරින්න ඕන ගොඩක් බ්‍රයිට් පේල් කලර්ස්. ඒ වලින් අර කලර් එක රිෆ්ලෙක්ට් කරනවා. ඒකෙන් සමහර ඒරියාස් ඔයාගේ ලොකුවට පෙන්වන්න පුළුවන්. ඒ වෙනුවට ඔයාට ඩීප් රිච් කලර්ස් තෝරගන්න පුළුවන්. ඉතින් ඔයාට V neck line එක එහෙම නැත්නම් scoop neck line එක තෝරගන්න පුළුවන්. මේකිනුත් අර ඔයාගේ neck line එක open කරලා පෙන්නන නිසා ඔයාගේ ලුක් එක පොඩක් elongate කරලා පොඩක් දිගට පෙනුමක් ඔයාට දෙන්න පුළුවන්. මේකිනුත් ඔයාගේ මහත ගතිය ටිකක් අඩු කරන්න පුළුවන්. අපි prints and patterns ගැන කතා කරොත් එහෙම හැම වෙලෙම vertical lines තියෙන ඇඳුම් තෝරගන්න බලන්න. example එකක් විදිහට මේ pant එක ගත්තොත් එහෙම මේ pant එකේ දිග lines තියෙනවා. එතකොට ඔයා ගොඩක් මහත කෙනෙක් නම් මේකෙන් ඔයාව කෙට්ටු කරලා පෙන්වන්න පුළුවන්. බොටම් එක වේවා ඔයා top එකක් තෝරගන්නවා නම් ඒකෙත් දිග අතර ඉරි තියෙන lines තෝරගන්න බලන්න. ඒකිනුත් ඔයාව මහත ගතියට වඩා ගොඩක් කෙට්ටු ගතියක් තමයි පෙන්වන්නේ. කොයිම වෙලේකවත් හරහාට ටික තියෙන ඇඳුම් තෝරගන්න එපා. ඒකෙන් ඔයාව තවත් මහත කරලා තමයි පෙන්වන්නේ. මම දන්නවා උස වෙනවා කියන්නේ ආශිර්වාදයක් විදිහට තමයි දකින්නේ. නමුත් සමහර අවස්ථාවන් වල සමහර අය කැමති තමන්ගේ උස ටිකක් අඩුවෙන් පේනවාට. මගේ කමෙන්ට්ස් වලත් කට්ටිය අහන හැම වෙලේම උස ටිකක් වැඩි නම් ඇඳුම් වලින් කොහොමද උස අඩු කරලා පෙන්වන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් කලර්ස් වලින් ඔයාගේ ශරීරයේ සෙක්ෂන්ස් වලට කඩන්න. එක පාටක් උඩින් ඉඳන් යටට අඳිනවට වඩා පරස්පර විරෝධී කලර්ස් අඳින එකෙන් ඔයාගේ ශරීරය බ්‍රේක් කරලා පෙන්නනවා. අන්න ඒකෙන් ඔයාව ෂෝට් කරලා පෙන්නනවා. ඒ වගේම තව ක්‍රමයක් තමයි ඔය ඇඳුමක් අඳිද්දි ඔයාගේ টොප් එක ඩාර්ක් කලර් එකකිනුත් ඔයාගේ බොටම් එක ලයිට් කලර් එකකිනුත් ඔයාලට අඳින්න පුළුවන්. එතකොට බලන කෙනාගේ ඇස් පල්ලෙහාට අවධානය යන එකෙන් ඔයාගේ උස ඒකෙන් බැලන්ස් කරන්න පුළුවන්. ඉන්න පල්ලෙහාට තියෙන ඇඳුම් කියන්නේත් ඔයාට හොඳ ඔප්ෂන් එකක්. හයි වේස්ට් ස්ටයිල්ස් වලට යනවට වඩා ඔයාට ඩ්‍රොප් වේස්ට් ඩ්‍රෙසස් එහෙම නැත්නම් ස්කර්ට්ස් තෝරගන්න පුළුවන්. මේකෙන් ඔයාගේ කඳ දිගු කරලා ඔයාගේ කකුල් කොට කරලා පෙන්වන්න පුළුවන්. ඔයා දිග මැක්සි ස්කර්ට්ස් තෝරගන්නවට වඩා ඔයාට පුළුවන් මිඩි එහෙම නැත්නම් නී ලෙන්ත් එකට තියෙන ස්කර්ට්ස් තෝරගන්න. මොකද ඔයා දිග මැක්සි ස්කර්ට් එකක් තෝරගත්තොත් එහෙම ඒකෙන් ඔයාව තවත් දිග කරලා තමයි පෙන්වන්නේ. ඔයා මග හරින්න ඕන දෙයක් තමයි high waisted pants එහෙම නැත්නම් crop tops කියන්නේ. මේ වලින් ඔයාගේ කකුල් තවත් දිග කරලා පෙන්වන්න පුළුවන්. අපි ඔයාට ගැලපෙන fabric සහ pattern එක ගැන කතා කරොත් එහෙම හරහා අතර ගිය patterns වලින් ඔයාගේ ශරීරයට පළල් ගතියක් ගෙනල්ලා දෙන්න පුළුවන්. height එක balance කරන්න පුළුවන්. ඒ වගේම ලොකු prints වලින් ඔයාගේ ශරීරයට පළල් ගතියක් දෙන්නත් පුළුවන්. ඔයාව ටිකක් මිටි කරලා balance look එකක් ගෙනල්ලා දෙන්න පුළුවන්. ඔයා මග හරින්න ඕන මේ කෙලින් අතර ඉති තියෙන ඇඳුම් සහ පොඩි pattern තියෙන ඇඳුම් ඔයා මග හරින්න ඕනේ.
ඒවගේම ෂූස් ගැන කතා කරොත්තේම වාට ඇන්කල් ස්ටප් ෂූස් තෝරගන්න පුළුවන් මේ ස්ට්‍රප් එකින් ලෙග්ලයින් එක කපල වගේ පෙන්න්නවා අන්න ඒකෙන් වගේ කකුල් කොට කරලා පෙන්න්න පුළුවන් වාට වයිඩ් සැන්ඩල් තෝරගන්න පුළුවන් මේකෙන් වගේ ෆීට් එකට පරල් ගතියක් දෙනවා ඒකෙන් ඔයාගේ උස බැලන්ස් කරන්න පුළුවන් මම පුද්ගලික හිතන ගොඩක් උස කෙනෙක්ට වොලියුම් එකක් එක තියෙන ෂෝට් ලේ හැක ගොඩක් හොඳින් ගැලපෙනවා කියලා එහෙමනත්තම් ෂෝල්ඩ ලෙන්තකට තමන්ගේ උරහිසලඟට තියෙන ෂෝට් හැකක් ගොඩක් හොඳින් ගැලපෙනවා කියලා හැබැයි ඔයා ෆේස් ශේප් එකට ගැලපෙන විදිර තමයි හැකට එකක් කරන්න ඕනේ අයම ලේසි ක්‍රමයක් තමයි ඔයාව උස කරලා පෙන්න්න එක පාට කුඩින්න්න යටට අඳින එක එක්කෝ තනි කලු වෙන්න පුළුවන් එහෙමනත්තම් බේජ් කලයක වෙන්න පුළුවන් එහෙමනත්තම් නේවි බ්ලූ කලයක වෙන්න පුළුවන් මේ වගේ මොනොක්‍රම අවට්ෆිට්ස්වලට පුළුවන් ඔයාට දිගක් තියෙනවා කියලා පෙන්න්න තව ක්‍රමයක් තමයි ඔයාගේ ෂූස් වලට ඔයාගේ පෑන්ස් මැච් කරන එක උදාහරණයක් විදිහට ඔයා කළු පාට පෑන්ස් අඳිනවා නම් ඔයාගේ ෂූස් ඔයාට කළු පාටින්ම තෝරගන්න පුළුවන් එහෙම නැත්නම් ඔයා නියුඩ් කලර් ට්‍රවුසර්ස් අඳිනවා නම් නියුඩ් කලර් හීල්ස් එහෙම නැත්නම් ෆ්ලැට්ස් ඔයාට තෝරගන්න පුළුවන් මේකෙන් ඔයාගේ ශරීරයේ බ්‍රේක් වෙන එක ඔයාගේ ශරීරයේ කැඩෙන එක නවත්තන්න පුළුවන් ඒ වගේම හැමදේම හයි වේස්ට් තෝරගන්න ජීන්ස් වෙන්න පුළුවන් ස්කර්ට්ස් වෙන්න පුළුවන් පෑන්ට්ස් වෙන්න පුළුවන් මේකෙන් ඔයාගේ කකුල් දිග කරලා ෂණිකවම ඔයාට උසක් ගැනලා දෙනවා ඒවගේ මට ටොප්ස් යට කරලා අඳන්න පුළුවන්නම් ෂර්ට් එකක් යට කරහම ඔයාගේ අර වේස් ලයින් එක ඔයාගේ ඉන්න හරිය විශුවලින් ඔයාව ඉහළ යනවා ඒකෙන් ඔයාගේ ලෝව බොඩිය එක ටිකක් දිග කරලා තමයි පෙන්වන්නේ ඔයා මග හරින්න ඕන දේවල් තමයි ලෝරයිස් ජීන්ස් එහෙම නැත්නම් ඕවර්සයිස් යට නොකල ෂර්ට්ස් ඔයා මග හරින්න ඕනේ ඒ වලින් ඔයාගේ කකුල් කොට කරලා ඔයාවත් කොට කරලා පෙන්වන්න පුළුවන් ඔයාට ගොඩක් හොඳයි දිගාතට ඉරි තියෙන දිග ප්ලීට්ස් තියෙන ඇඳුම් ඒකෙන් ඔයාව උස සහ දිග පෙනුමක් ගෙනල්ලා දෙන්න පුළුවන්. ඔයාට ෆිටඩ් ක්ලෝතින් ගොඩක් හොඳයි. හැබැයි ඕනවට වඩා ෆිටඩ් ඒවා තෝරගන්න එපා. මේ වලින් ඔයාට දිග පෙනුමක් දෙනවා අර ඕවර්සයිස්ඩ් බැගි ක්ලෝත්ස් වලට වඩා. ඒ වගේම තමයි ඔයා ෂූස් පාවිච්චි කරද්දී ඔයාගේ පෑන්ට්ස් වලින් ඔයාගේ ෂූස් කවර් වෙනවා නම් එතකොට ඔයාට ඇහැ රවට්ටන්න පුළුවන් ඔයාට දිග කකුල් දෙකක් තියෙන්නේ කියලා. මතක තියාගන්න ඔයා මග හරින්න ඕන ක්‍රොප් විදිහට තියෙන පෑන්ස් කප්‍රි පෑන්ස් එහෙම නැත්නම් ලෝං බැගි ස්කර්ට්ස් මෙන්න මේ දේවල් වලින් ඔයාගේ කකුල් කොටට කපලා පෙන්වන්න පුළුවන්. ඔයාට පොයින්ටඩ් ටෝ ෂූස් තෝරගන්න පුළුවන් මේකිනුත් ඔයාගේ කකුල් දිගයි කියලා පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට නියුඩ් කලර් ෂූස් තෝරගන්න පුළුවන්. මේකෙන් ඔයාගේ ස්කින් ටෝන් එකට ළඟ යනවා නියුඩ් කලර් ෂූස් පාවිච්චි කරනවා නම් ඒවා ඔයාගේ කකුලත් එක්ක බ්ලෙන්ඩ් වෙලා ඔයාගේ ලෙග් ලයින් එක දිගු කරලා පෙන්වන්න පුළුවන්. ඔයාගේ හේයා එක ගත්තොත් එහෙම ඔයාට හයි පොනිටේල් එහෙම නැත්නම් බන්ස් ගොඩක් හොඳින් ගැලපෙනවා. කොණ්ඩේ ඔයාට ගැලපෙනවා නම් ඔයාට මැද්දෙන් බෙදන්න පුළුවන්. ඒකත් පොඩි ට්‍රික් එකක්. අපේ ෆේස් එක ටිකක් දිග කරලා පෙන්වන්න. ඒ වගේම තමයි කිසිම වොලියුම් එකක් නැති අර බලු නැට්ට වගේ ඔහේ තියෙන දිග ස්ට්‍රේට් හෙයා තියාගෙන ඉන්න එපා. ඒවා ඔයාට ගැලපෙන්නේ නැහැ. ඒකෙන් ඔයාව තවත් කොට කරලා තමයි පෙන්වන්නේ. හරි මං හිතනවා අද වීඩියෝ කාඩ් ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. එහෙම වුණාද කියලාත් පළවෙනි කමෙන්ට් එකක් දාන්න. ඉතින් channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. අපි මේ වගේම කතා බහකින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.